ඔබ මීන ලග්නෙන් උපන් කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබේ ආදරණීයයන් මීන ලග්නේ හිමියෙක්ද? අද අපි කතා කරන්න යන්නේ මීන ලග්නයට අයිති ඊටමත් බලවත් ඒ වගේම සුබ ශක්තියක් තියෙන ටැරෝ කාඩ් පත ගැන. ජ්‍යොතිෂ්‍ය සහ ටැරෝ සංකලනයෙන් ඔබේ ජීවිතේ හේ නොවු පැත්තක් අපි අද කතා කරමු. මේ වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක ඉන්න කියලා ඔන්න මම ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මීන ලග්නයට අදාළ ටැරෝ කාඩ් පත මොකක්ද කියලා. මීන ලග්නය වෙනුවෙන් වෙන්නුණු ටැරෝ කාඩ් පතේ නම තමයි The Moon. The Moon කියලා කියන්නේ මීන ලග්නයට වෙන්වෙච්ච කාඩ් පත. පූර්ණ චන්ද්‍රයා තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි දැන් බලමු The Moon කාඩ් පතේ තියෙන සංකේත වලින් කියවෙන්නේ මොනවද කියලා. පූර්ණ චන්ද්‍රයා සහ අඩ චන්ද්‍රයා. කාඩ් පතේ මුදුනේ තියෙන්නේ සඳෙන් කියවෙන්නේ අපේ යටිසිත ගැන. සීන සහ සංගවාගත් හැඟීම් ගැන. ඔන්න අපි වෙන කාටවත් කියන්නේ දේවල් ගැන මේ චන්ද්‍රයාගෙන් තමයි නියෝජනය වෙන්නේ. වතුරෙන් ගොඩේන මේ සත්‍යය අපේ යටිසිතේ තියෙන ගැඹුරු හැඟීම් සහ බිය ක්‍රමයෙන් මතුපිරෙන බව තමයි මේ සංකේතයෙන් කියන්නේ. හිත ඇතුලේ හැංගිලා තියෙන එළියට එන විදිය තමයි මේ සතා නිරූපණය කරන්නේ. බල්ලෙක් සහ නරියෙක්. මෙතන ඉන්න බල්ලගෙන් අපේ ගෘහස්ත ඒ කියන්නේ සංසුම් පැත්තත් නරියගෙන් අපේ තියෙන වනචාරී කියන්නේ පාලනය කරගත නොහැකි ආශාවන් සහ අපි නොදන්න පැත්තත් නිරූපණය වෙනවා. ඈතට විහිදෙන පාර. ඒ පාර යන්නේ නොදන්නා අනාගතයක් දෙසට. අනාගතය ගැන අපි දන්නේ නැහනේ. ඒ කියන්නේ මේ කාඩ්පත සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ නොපෙනෙන ලෝකය. යටිසිත සහ බුද්ධි ඉන්ටියුෂන් එකත් එක්ක. මීන ලග්න හිමියන් ගැන කියවෙන මේ කාඩ්පතෙන් කියවෙන ප්‍රධාන කරුණු මොනවද කියලා අපි දැන් බලමු. පළවෙනිම කාරණේ තමයි අතිශය සංවේදී සහ කරුණාවන්ත වීම. ඔබ අන් අයගේ දුකේදී ඉක්මනින් කම්පා වෙන අතිශයින් කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. හරි ඉක්මනට ඔබේ හිත උණු වෙනවා. අනිත් අයගේ දුකකදී ඔබ ඔබේ වැඩ ටික දාලා ගිහලා යාට සපෝට් කරනවා. සතුන්ට ඔබ හරි කරුණාවන්තයි. ඔබ හරි ආදරණීය කෙනෙක්. දෙවෙනි කාරණේ ඉහළ ඉන්ටියුෂන් එකක් තියෙනවා. හොඳ සෙන්ස් එකක් ඔබට තියෙනවා. ඔබ දෙයක් වෙන්න කලින් ඔයාලට පොඩ්ඩක් දැනෙනවා. අමුතුයි ඔබ ටිකක්. ඒ කියන්නේ ඔබට දැන් කියන්නේ ඔබට 6 වෙනි ඉන්ද්‍රියක් කියන්නේ ඉන්දියන් පාට වඩා 6 වෙනි එකකුත් ක්‍රියාත්මක වෙනවා වගේ එකක් තියෙනවා. යම් කෙනෙක් බොරුවක් කරනවා නම් ඒක කරදරයක් එනවා. මෙයා මට බොරුවක් කරනවා කියලා වගේ යටිසිත වලට ඉඟි කරනවා. සාමාන්‍ය මිනිස්සෙක් නයි කියන්නේ ඉන්ද්‍රියන් 5යි වැඩ කරන්නේ. ඇස කන නාසය දිව ශරීරය. ඔබේ වෙන මේකොත් වැඩ කරනවා. ඒ කියන්නේ ඔබට ටක් ගාලා ඉන්ටියුෂන් එකේ පොඩි ඉවක් තියෙනවා. කපටි කට්ටිය දැනගන්න ඔබට බොරු කරන අය දැනගන්න කරදරයක් කරනවා ඔයාලට පොඩ්ඩක් කලින් දැනෙනවා. ඔය අන්න එහෙම කෙනෙක්. මීන ලග්න හිමියෝ අන්න එහෙමයි. තුන්වෙනි කාරණය තමයි කලාත්මක සහ නිර්මාණශීලී බව. මීන ලග්නයේ හිමියන් ඒ කියන්නේ සිහින ලෝකවල ජීවත් වෙන්න හරි ආසයි. පොඩ්ඩක් කර මනෝපාරක් ගන්න ආසයි. සංගීතය, චිත්‍ර, ලේඛනය මේ වගේ ඕනම නිර්මාණශීලී ක්ෂේත්‍රයක ඔයාලට මාරම ලොකු දක්ෂතාවයක් තියෙනවා සහ ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. උපතින්ම මීන ලග්න හිමියෝ මේ චිත්‍ර, සංගීත, ලේඛන කලාව අන්න මේ නිර්මාණශීලී පැත්තට බර වෙච්ච ස්කිල් එක තමයි උපදින්නේ. කියන්නේ ඥාන වලින්ම අරගෙන තමයි එන්නේ. හතරවෙනි කාරණාව තමයි අද්භූත ස්වභාවය. කියන්නේ අනිත් අයට ඔබව ලේසියෙන් තේරුම් ගන්න හරි අමාරුයි. ඔබ ඇතුළෙන් ගොඩක් ගැඹුරු චරිතයක්. ඔයා ඔය පේන කෙනා නෙමෙයි ඇතුළේ. මීන ලග්න හිමියෝ කියව ගන්න ටිකක් හරි අමාරුයි. මේ පිටින් හොඳට සංසුන් වෙලා පේනවා. හැබැයි ඔයගේ අභ්‍යන්තරේ කලබලයි. මේ එළියෙන් ඔබ හරි කලබලේ වැඩ කරනවා කියලා පේනවා අපිට. හැබැයි ඔබ අභ්‍යන්තරයෙන් හරි සංසුන්. පේන දේම නෙමෙයි මීන ලග්න හිමියෝ කියලා කියන්නේ. කියන්නේ ඔබව තේරුම් ගන්න හරි අමාරුයි. අනිත් අයට වන්න. ඔබ ටිකක් গুপ্ত චරිතයක්. අපි බලමු මීන ලග්න හිමියන් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද කියලා. මේ ටැරෝ වල ඒකත් කතා කරනවා. The Moon කාඩ් පතෙන් මීන ලග්න හිමියන්ට දෙන විශේෂ අනතුරු ඇඟවීම් කිහිපයක්ම තියෙනවා. මේක ඔබ පරිස්සම් වෙන්න ඕනි දේවල්. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි දේ තමයි මායාවන් සහ රැවටීම්. සඳ එළියෙන් තොරතුරු පැහැදිලිවම පේන්නේ නෑ ඔන්න. ඒ වගේම ඔබටත් යථාර්ථයෙන් මිදිලා මායාවන් අතර අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මිනිස්සු කියන පළවෙනි වචනම විශ්වාස කරන්න යන්න එපා. තීරණ ගනිද්දී හැඟීම් වලට විතරක් මුහුණ දෙන්න එපා. ප්‍රමුඛතාවය දෙන්න. බුද්ධියට දෙන්න. කියන හැඟීම් වලින් විතරක්ම තීරණ ගත්තාම වැරදෙන්න පුළුවන්. ඔබ බුද්ධිමත්ව හිතලා බලලා මේ දේ කරොත් මොකද වෙන්නේ? මේක හරියයිද වරදිද? මේක නෝ බුද්ධියෙන් හිතුවොත් සමහර තීරණ ඔබ ගන්න ඕනේ නැහැ කියලා ඔබට තේරෙයි. ඒකින්ද බුද්ධිමත්ව කල්පනාකාරී වෙන්න. මිනිස්සු කියන පළවෙනි වචනේ විශ්වාස කරන්නත් එපා. ඔබ නොදැක්ක දෙයක් විශ්වාස කරන්නත් යන්න එපා. හැමදේම විශ්වාස කරන්න වලින් හොඳට හොයලා බලන්න. ඒක කෝකටත් හොඳයිනේ. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. දෙවෙනි කාරණේ තමයි සිතේ අනියත බිය සහ මානසික ආතතිය. දැන් යටිසිතේ තියෙන බිය හින්දා නිකරුණේ කලබල වෙනවා. දැන් පොඩ්ඩක්
අපි පොඩි නරක හීනයක් දැක්කොත් ඔන්න බය වෙනවා. ඒ වගේ තමයි. නැති ප්‍රශ්න මවාගෙන ලත වෙන්න, කලබල වෙන්න ඔන්න ඔබට එහම ඉඩකඩක් ඔබ තුළ තියෙනවා. කියන්නේ සිත තැම්පත් කරගන්න ඔබ කටයුතු කරන්න ඕනේ. පොඩ්ඩක් භාවනා කරන එක. පොඩ්ඩක් දවසේ විනාඩි 5ක් පොඩ්ඩක් නිහඬව ඉන්න එක. ඔයාලට පුරුදු කරන්න පුළුවන් නම් ඔයාගේ සිතේ මේ තියෙන චංචල ගතිය, ඔයාගේ හිතේ තියෙන බය, ආතතිය පොඩ්ඩක් ඔන්න යටපත් කරගන්න ඔබට පුළුවන් වෙයි. ඔබ ඒක ගැනත් මතක තියාගන්න. තුන්වෙනි කාරණා තමයි පලා යාමේ ප්‍රවණතාව. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන්නේ නැතුව පලා යන්න. එහෙම නැත්නම් අධික විදියට අහිතකර දේවල් වලට ඇබ්බැහි වෙන්න ඔබ උත්සාහ කරන්න එපා. ප්‍රශ්නයක් ආවම අපිට තියෙන්නේ ප්‍රශ්නට මුහුණ දෙන එක. ප්‍රශ්නත් එක්ක අපිට පලා යන්න බෑ. ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක්. අපි ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. අපි මුහුණ දීලා ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ජීවිතය කියන්නේ. අපේ ජීවිතේ හැමදාම ප්‍රශ්න වලින් පලා යන්න බෑ. ප්‍රශ්න වලට බය හැංගෙන්න බෑ. ඒකෙන්ද ප්‍රශ්නයක් ආවම බය වෙන්න හැංගෙන්න යන්නේ නැතුව ශක්තිමත් කරගෙන මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. ඔයාලට මුහුණ දීමේ ශක්තිය තියෙනවා. සහ ඔයා වැරදි දේවල් වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. ඔයා ලස්සන ජීවිතයක් ඔයාලට හම්බෙලා තියෙනවා. වැරදි ඇබ්බැහි වලට ගිහලා ජීවිතේ විනාශ කරගන්න නැතුව ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නට මුහුණ දීලා ඒ ප්‍රශ්න ජයග්‍රහණය කරලා ඒ ප්‍රශ්නේ පරාජය වුණත් ඒකේ පාඩම ඉගෙනගෙන ඔයාගේ ආදරණීයයන් එක්ක ලස්සන ජීවිතය ඉස්සරහට යන්න. හතරවෙනි කාරණේ අධික ලෙස අන් අය විශ්වාස කිරීම. ඔබ හරි කරුණාවන්ත කෙනෙක්. අපි ඒ ගැන මුලින්ම කතා කරන්නේ. ඔබේ කරුණාවන්තභාවය නිසාම ඔබ අනිත් අයත් කරුණාවන්තයි කියලා හිතනවා. අන් අයගේ රැවටීම් වලට ලක් වෙන්න ඉඩකඩ වැඩි. අන්න ඒකේ ඔයා වටේ බවුන්ඩරිස් තියාගන්න. ඔයාගේ සීමාවන් තියාගන්න. ඒ සීමා වලින් ඔබට කාවත් විශ්වාස කරන්න යන්න එපා. එතකොට මීන ලග්න හිමි ඔබට ජීවිතේ හරි පහසු වෙයි. ටැර ඔබට දෙන පාඩම ඔන්න ඕකයි. ඔන්න ඒ කරුණු ටික තමයි මීන ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මීන ලග්න හිමි ඔබේ ජීවිතය අතිශය සුබවාදී කරගන්න. ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ඔබට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා.